හැමදාමත් වගේ ඔන්න ලොකු දුව නම් පිටත් වෙලා ගියා. දැන් මම මේ හදන්නේ කුරුල්ලන්ට වතුර දාන භාජනේ හොදන්න. හොඳට ඒකත් මැදලා වතුර ටිකත් මාරු කරලා මේ බලන්නකෝ හැම තැනම වල්ගස් වැවිලා. හොඳ ගස් වලට වඩා වේගෙන් ඉතින් වල්ගස් නම් වැවෙනවනේ. අද ඉතින් මට මේ ඔක්කොම සුද්ධ කර කර ඉන්න වෙලාවක් නෑ. දැන් උදේ 6:00 විතර ඇති. පොඩි ගමනක් යන්නත් තියෙනවා. ඉතින් ළඟපාත තියෙන මෙන්න මේ වගේ වල්ගස් ටිකක් ගලවලා දාලා මගේ පැලවලට කූඹි වගේක් ඇවිල්ලා ඉන්නවා. ඒ කියන්නේ සැර කූඹි නෙවෙයි කළු පාටට නිකන් අර සීනි කූඹි කියන්නේ අන්නේ જાතිය. මල් වලක් ඉන්නවා. තක්කලි පැලවල මිරිස් පැලවල එහෙමත් ඉන්නවා. ඉතින් මම මේ පොඩ්ඩක් බලනවා එයාලා ඉන්නව නම් අයින් කරන්න. තක්කලි ගස් වල තමයි ගොඩක්ම ඉන්නේ. ඊයේත් මං අයින් කරා. මේ බලන්නකෝ මම මේක වවලා තියන්නේ ටයර් එකක. ඒක නම් ගොඩාක් ලස්සනට හැදිලා තියෙනවා. ඉතින් ඒවයිත් ඉන්නවා පොල් මුඩුනේ දාලා තියන්නේ ඒවයිත් ඉන්නවා කූඹි. දැන් උදේ 6:00 වෙලා මෙයා හොඳටම මූණ අතපය හොද ගන්නවා. ඒ වුණාට මෙයා නැගිටින්නේ නෑ දැම්ම. පේනවනේ ආයෙත් ඉන්නවා ඇලවිලා. කෑම ටිකක් දෙනකම්ම මෙහෙම තමයි. ඊට පස්සේ ඉතින් ඔන්න නැගිටලා කුරුල්ලොන්ට පැනලා දවස පටන් ගන්නවා දඩයන් කරන්න. මෙන්න මේ ස්නෙක් ප්ලාන්ට් එක හිටවලා තියෙන පෝච්චියේ වට්ටක්ක වැලකුත් යනවා. මං හිතන්නේ මම මේ පෝච්චි වලට දාන්නේ ගෙදර හදන කොම්පෝස්ට්නේ. ඉතින් ඒ වෙයි තියෙන පොඩි පොඩි ඇට ಜಾති එහෙම පැලවෙලා මේ පේනවනේ බටු ගසුත් පැලවෙලා තියෙනවා දිගටම. මම හිටවලා නෙවෙයි ඔය කොම්පෝස්ට් වල තියෙන ඇට ಜಾති එහෙම වැටිලා මේ මං හිතන්නේ මේවා පැලවෙන්නේ. දිගටම පැලවෙලා තියෙනවා. ඉතින් ඒව හැදෙන්න ඉඩ තියලා ඒ වගේත් සුදු පුස් වගේ එනවා සමහර වෙලාවට. හරියට වතුර ටික දාන්න ඕනේ හැමදාම. බටු ගස් වලට නම් ඒ හැටි වතුර ඕනේ නෑ නේද? ඒ වුණාට ඉතින් මේ වගේ සුදු පුස් එනවා. ඉතින් අද දවසේ උදේවරු පොඩ්ඩක් මෙහෙම ඇවිදලා මගේ පැල ටික බලන ගමන් තමයි ඉන්නේ. ගේ ඉස්සරහා පැත්තේ වගේම පිටිපස්ස පැත්තෙත් මම එක එක පැල ಜಾති වවලා තියෙනවා. මේ තියන්නේ ඉස්සරහා පැත්තේ අයිනට වෙන්න වවලා තියෙන අන්නාසි ගස්. දෙක තුනයි තියෙන්නේ. පිටිපස්සෙත් තව දෙකක් තුනක් තියෙනවා. ඉස්සරහට හොඳට අවුව වැටෙන හින්දා ඒවයි පළදාව තියෙනවා. හැබැයි මේ වල්ගස් එක නම් මුකුත්ම කරන්න විදියක් නැහැ. මේ තියෙන ඔක්කොම ගස් ටික වහගෙන මේ වල්ගස් ටික පැතිරිලා යනවා. අනිත් එක මේ අන්නාසි ගස් අස්සේ අත දාලා සුද්ධ කරන්නත් අමාරුනේ. තදේට ඇනෙන කටු වගේක් තියෙනවා. එතකොට ඒව ගලව ගන්නත් හරි අමාරුයි. බෙල් පෙනෙල ගස් වගේකුත් යනවා. ඒවත් මන් තියලා තියෙනවා කොළ කැඳ ටිකක් එහෙම හදා ගන්න ඕන වෙන හින්දා. ඉතින් ඉස්සෙල්ලා දැක්කේ ඇඹරැල්ල ගහ, බට් ඇඹරැල්ල ගහ. මේ බලන්නකෝ මේ හිටවලා තියෙන මිරිස් පැල. ඇවිල්ලා තියෙන මිරිස් කල්ලත් හරිය නිකන් චූටියට ඇවිල්ලා තියෙන්නේ. මේ කඳවල් වල එහෙම අර චූටි කළු කූඹි යනවා. ඉතින් හැමදාමත් ඇවිල්ලා බලනවා. මේ බිම පැලවෙලා තියෙන ගහනම් ටිකක් සරුවට තියෙනවා. ඇලි මෑලි වෙලා නැහැ. මේ පෝච්චි වල හිටවල තියෙන ඒවට තමයි මේ කූඹි එන්නේ. මේ බලන්නකෝ දෙලුම් ගහෙත් ගෙඩි එනවා, සුදු පුස් එනවා සමහර වෙලාවට. මං හිතන්නේ මේ කූඹි නිසා තමයි සුදු පුස් එන්නේ. සුදු පුස් වලට වෙනම මේ සතෙකුත් ඉන්නවා. කොහොම හරි ඇවිල්ලා බලලා ඒවා පිහදාලා යනවා. මොකද තියෙන පුංචි ඉඩේ වවා ගන්න දෙයින් ප්‍රයෝජනයක් ගන්න එපා. නිතරම ඇවිල්ලා බලලා ඒවා අතපත ගාලා වතුර දාලා ඒවට ආදරේ දැක්වුවාම ඒවා සරුවට වැවෙනවා. ඉතින් කාට උනත් ආදරේ ගොඩාක් වැදගත්. ඒක තමයි ඉතින් මේකෙන් අපිට ගන්න තියෙන පාඩම. ඔන්න මෙහෙත් තියෙනවා බටු ගස්, මෙතනත් තියෙනවා. ඉතින් ඔය ඔක්කොම බලලා ඉවර වෙලා මං ගියා මගේ ගමන. කොහෙද දන්නවද? මං ගියා මැනින් මාකට්. එළවලුත් අරගෙන
මාළුත් අරගෙන ඔන්න මං ආවා. පේනවනේ ගොඩාක් අමාරුවෙන් එන්නේ. මගේ කොන්දේ පොඩි අමාරුවක් තියෙන නිසා ගෙම්බෙක් වගේ බොහොම අමාරුවෙන් ඔන්න බැහැලා එළවලු ටිකයි මාළු ටිකයි අරගෙන ආවා. බයික් එක තියෙන නිසා මට ගොඩක් ලේසි. දැන් මට එල් පර්මිට් එක තියෙනවා යන්න. නැත්තම් මම යන්නේ බස් එකේ. මාළු දෙකක් එල්ලගෙන ඉන්නේ ගොඩාක් අමාරුවෙන්. කීයක් හරි ඉතුරු කරගන්න තමයි ඉතින් මේ හැම උත්සාහයක්ම ගන්නෙ. ඔයාලට දැනුවත් වෙන්නයි කියන්නේ. ඔයාලගේ කිට්ටුව මැනින් මාකට් මාළු මාකට් එහෙම තියෙනවා නම් ඔය සාමාන්‍ය කඩවල නම් ඉතින් කොහොමත් අපි මෙහෙන් ගන්නකොට මාළු 250ක් ඒ මුදලට මාළු කඩේ ගියොත් කිලෝ එකක්ම ගන්න පුළුවන්. ඉතින් අපි වෙනුවෙන් කැප වෙන්න ඕනේ. අපි අපේ ඉතිරිය හදාගන්න ඕනේ. ඒ නිසා මහන්සිය බලන්නේ නැතුව වෙලාව බලන්නේ නැතුව ඔන්න මම එළවලු කඩෙත් ගිහිල්ලා මාළුත් අරගෙන ආවා. අද දවසේ ඉතින් මට ඔයාලට විශේෂයෙන් දෙන්න තියෙන පණිවිඩය මම දැන් මේක කීප පාරක්ම කිව්වා. ඉතින් ඔන්න අදත් කියනවා අපි දියුණු වෙමින් පවතින රටක්නේ. ඉතින් මිල මුදල් අතින් යහමින් තියෙන කට්ටිය ගොඩාක්ම අඩුයි. සාමාන්‍ය මධ්‍යම පාන්තික අපි වගේ අයට මේ විදියට දෙයක් ඉතුරු කරගත්තොත් තමයි අතේ මිටේ මුදලක් තියාගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා ඉතින් පොඩ්ඩක් හිතලා බලන්න. මහන්සිය කැපවීම හැම වෙලේම අපේ දියුණුවට උවමනා කරනවා. ඉතින් ඔන්න ගෙනාපු මාළු සුද්ධ කළා. සාලියෝ මාළුයි ලින්නෝ මාළුයි කෑල්ල දෙකක් දීලා ඔන්න හොඳටම කාලා මෙයා වෙරි වෙලා වගේ වැටිලා ඉන්නවා. පේනවනේ. අපි කියන්නේ පොලේ ගැහුවා කියලා. ඔන්න පොලේ ගැහුවා වගේ වැටිලා ඉන්නවා. බඩත් පිරීලා. ඒ පැත්ත හැරෙන්නත් කම්මැලි, මේ පැත්ත හැරෙන්නත් කම්මැලි. කුරුල්ලෙක්වත් අල්ලන්නේ කන ළඟින් ගියාට එයා පෙරලිලා ඉන්නවා. ඉතින් අද දවසේ මගේ වීඩියෝ එක බලපු ඔයාලට මොනවා හරි පණිවිඩයක් ලැබෙන්න ඇති කියලා මං හිතනවා. එහෙනම් අදට මං යන්නම්. ආයෙත් ඉක්මනින්ම එන්නම්. හැමෝටම ආයිබෝවන්.